ධම්වැල දෙකට නමලා අඩි 66ක් දිග ධම්වැල දෙකට නමලා එතකොට මේකේ දිග අඩි 33ක් වෙනවා. සම්පූර්ණ දිග 33ක් වෙනවා. මේක නැවත දෙකට නැම්මහම නැවතත් දෙකට නැම්මම මේ කියන 66න් 4න් එකක් අඩි 16මාරක් බවට පත් වෙනවා. අඩි 16මාරක් බවට පත් වෙනවා. දැන් මේ තියෙන්නේ අඩි 16මාරක් දිග කොටසක්. අල්ලගන්න. දැන් මේ එක් කොටසක් මේ එක කොටසක් අඩි 16මාරක කොටසක් බවට පත් වෙනවා. දැන් මෙතන හරි හතරක් කොටුවක් නිර්මාණය වෙලා තියෙනවා. අඩි 16මාර 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 වෙච්ච 44ක් කොටුවක්. මේකේ වර්ගඵලය වර්ග අඩි 272.25ක් වෙනවා. ඒ කියන්නේ මේ වර්ගඵලය තමයි පර්ච් එකක් කියලා කියන්නේ. මේ වර්ගඵලය පර්ච් එකක් වෙනවා. හැබැයි හැම පර්ච් එකක්ම හරි හතරස් කොටු නෙවෙයි. වර්ග අඩි 272.25ක්. ඒ කියන්නේ 16 වර්ගඵලයකින් නිර්මාණය වෙන වර්ගඵලයට සමාන ප්‍රමාණයක් තමයි පර්ච් එකක් කියලා කියන්නේ. මේක පර්ච් එකක වර්ගඵලයක් වෙනවා. දැන් ආපහු දන්වල දෙකට නමමු. දැන් මේ තියෙන්නේ දන්වල දෙකට නමලා අඩි 66 දෙකට නමලා අඩි 33ක් බවට පත් වෙච්ච කොටස මම දැන් පෙන්නන්නම් ධම්වැල කොහමද නමන්නේ අකුලලා තියන්නේ කොහමද කියන එක මම පෙන්නන්නම්. මේකෙදි මෙන්න මේ විදිහට පළවෙනි පුරුක ඇතෑරලා අපි ඊළඟ පුරුකෙන් අල්ල ගන්නවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙතනින් අල්ලගෙන මෙන්න මෙහෙම තමයි ධම්වැල අකුලන්නේ. මේක සම්පූර්ණයෙන්ම ධම්වැල පොස් කරා. දැන් අවසානයේදී මෙන්න මේ විදිහට සම්පූර්ණ ධම්වැල කියලා තියෙනවා. ඒ වගේම මේ පළවෙනි පුරුක අන්තිම පුරුක මෙන්න මේ විදිහට මැදට එන විදිහට අපි ගැට ගන්නවා. මේ දෙක එකට තියලා ගැට ගන්නවා. ඒ ගැටේ මැදෙන් කඳ මැදින් යවන්න. ගැට ගන්න. ගැට ගන්න. මෙන්න මේ විදිහට එල්ලගෙන යන්නට පුළුවන්.